මම ධම්මික මුණසිංහ අපි දන්න මේ වෙනකොට දැන් මේ අවස්ථාවේ සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ගැටළු ප්‍රමාණයක් මතුවලා තියෙනවා. ඒකට අදාළ රට පුරා විරෝධතා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා සමසෞඛ්‍ය උපාධිධාරීන් වෘත්තීය සමිතිය. අපි ගත්තොත් මූලික ප්‍රශ්නයක් තියෙනවා උපාධිධාරීන්ට ආණ්ඩුව වෙච්ච පොරොන්දුවක් තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ උපාධිධාරීන් 35000කට රැකියා දෙනවා කියලා තියෙනවා. පොදුවේ උපාධිධාරීන් ගුරු පුරප්පාඩු 20000ක් අනෙකුත් පුරප්පාඩු 15000ක්. එතකොට 35000 දෙනවා කියලා පොරොන්දුනේ පළවෙනි අයවැයි. ඒතකොට මේ පළවෙනි අයවැයි ඉදිරිපත් කරලා ඉවරයි. රටම දන්නමද උපාධිධාරීන්ට රැකියා දෙනවා කියන ඒ පොරොන්දුව කඩ කරලා තියෙන්නේ. දැන් මේ වෙනකොට උපාධිධාරීන් 35000ක් ඉන්නවා රැකියා ඉල්ල අරගෙන කරනවා. පුරප්පාඩු තිබියදී ආණ්ඩුව ගණන් බලලා පුරප්පාඩු තිබියදී බඳව ගන්න නැති එක තමයි තියෙන්නේ. ඉතින් හරිනී අගමැතිවරිය ප්‍රකාශ කළා ලිඛිතව ප්‍රකාශ කරලා තියෙනවා 36400ක් රට පුරාම ජාතික පාසල් පළාත් සභා පාසල් වල ගුරු පුරප්පාඩු තියෙනවා කියලා. එතකොට ඒ බඳවා ගැනීම වලට අදාළ මැදිහත් වීමක්වත් ආණ්ඩුව කඩිනම් කරලා නැහැ. ඒකට පාසල් වල පුරප්පාඩු සහිතව තමයි දැන් යන්නේ. විශාල වසර ගණනක් තිස්සේ පුරප්පාඩු පුරවන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සමසෞඛ්‍ය උපාධිධාරීන් ගැටලුව. පුරප්පාඩු තියෙනවා. ඒකට පුරප්පාඩු වලට අඩුයි පුරප්පාඩු වලට වඩා අඩුයි උපාධිධාරීන්. හැබැයි ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාලකින් ආපු උපාධිධාරීන් ප්‍රමාණයක් මේකට ඇඩ් කරලා තමයි දැන් මේ උපාධිධාරීන් වැඩි ප්‍රමාණයක් කියලා කියන්නේ. ඉතින් එතනත් කරන්නේ බොරුවක්. නිසා ඒක සම්බන්ධයෙන් විරෝධයක් තියෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනවේදී උපාධිධාරීන් විශ්වවිද්‍යාල වලින් කෙලින්ම අධ්‍යාපනවේදී උපාධිය අරගෙන ගුරු සේවයට ගියා. දැන් ඔවුන්ටත් විභාගයක් තියන්න යෝජනාවක් කරලා තියෙනවා. එතකොට දැන් ආණ්ඩුව ඇත්තට මොකක්ද මේ තියෙන හැදිච්ච කුලප්පුව? කඩි කුලප්පුවක් හැදිලා තියෙනවා. ආණ්ඩුව දෙවිඩි ස්වරූපයෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් ආණ්ඩුවට මුල මතකයි. ආණ්ඩුවට ඡන්ද දීපු බලවේග තමයි මේ ඉන්නේ. ඔවුන්ට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න කියලා තමයි ආණ්ඩුවට ඡන්ද දුන්නේ. වෙන ආණ්ඩුව වලින් ඒව කරපු නැති නිසා. ඉතින් මේ ආණ්ඩුවත් අද දවසේ මේ උපාධිධාරීන්ගේ ප්‍රශ්න නොසලකා හරිමින් යන්නේ. ඒ නිසා අපි සාකච්ඡා කරලා තියෙනවා ආණ්ඩුකාරවරු හමු වෙලා තියෙනවා මැති ඇමතිවරු හමු වෙලා තියෙනවා. අපිට විකල්පයක් නැහැ. අපිට තියෙන්නේ පාරේ බහලා සටන් කිරීම තමයි මේ ඉල්ලීම් දිනා දෙන්න කියලා. දැන් අන්තිමට අපි ඉල්ලපු සාකච්ඡා එකක්වත් ලබා දුන්නා. ආගමැතිතුමිය ලබා දුන්නේ නැහැ. ජනාධිපතිවරයා ලබා දුන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් ජාතික මට්ටමින් නැවත කොතරාවල දැනුම මිනුම බඳව ගනිව් සලතාව සෞඛ්‍ය උපාධියට අත තිබ්බා මේ විදියට කොතරාවල වැඩ පීඩේ බදව ගැනීම ගජරාමෙට එම කියොත් ජනතාව